මම කැරමල් පුඩින් හදන්න ආසම කන්ඩෙන්ස් මිල්ක් පාවිච්චි කළා. එන්න අද අපි කැරමල් පුඩිමක් හදමු. මුලින්ම මම මේ කැරමල් එක හදාගෙන තියෙන්නේ දුඹුරු සීනි වලට වතුර ටිකක් දාලා. පුඩිම හදන භාජනයට කැරමල් චුට්ටක් දාලා බැලුවේ මට අවශ්‍ය කරන පාට ඇවිල්ලාද කියලා. මම කැමතියි ටිකක් තද දුඹුරු පාට කැරමල් එකකට. පාට හරි නිසා මම කැරමල් ටික ඔක්කොම භාජනයට දාලා මේ විදිහට ගානට ස්ප්‍රෙඩ් කරගත්තා. අද පුඩින් එක හදන්න මම පාවිච්චි කරන්නේ ග්‍රෑම් 395 කන්ඩෙන්ස් මිල්ක් කෑන් එකක්. මුලින්ම බිත්තර 5ක් අරගෙන හොඳට බීට් කරලා ඒකට කන්ඩෙන්ස් මිල්ක් ටික මේ විදිහට එකතු කරනවා. ඊන් පස්සේ කෑන් එකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හොඳට දිය කරගෙන ඒ ටිකත් මේ බිත්තර මිශ්‍රණයට එකතු කරනවා. කැරමල් පුඩින් එක හදද්දී මම අනිවාර්යෙන්ම දාන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ කරදමුංගු. ඉතින් අදත් මම කරදමුංගු කරල් 3ක විතර කුඩු අරගෙන මේකට දාන්න තමයි මේ හදන්නේ. මම සාමාන්‍යයෙන් පුඩින් එකට ලුණු චුට්ටකුත් එකතු කරනවා. ඒක මට අර පුරුදු වෙලා ඕනම පැණි රස කෑමකට ලුණු චුට්ටක් එකතු කරාම ඒකේ රසය තා පොඩ්ඩක් වැඩි කරලා ගන්න පුළුවන්. ඒ එකම වැනිලා ටිකකුත් එකතු කරා. දැන් අපි හදාගත්ත මිශ්‍රණය අපේ භාජනයට දානවා ස්ටීම් කරගන්න. මෙතනදී මම මේ මිශ්‍රණය පෙරන්නේ නෑ, මොකද පෙරුවොත් කරදමුංගු කුඩු ටික ඉවත් වෙන නිසා මට ඒ කරදමුංගු කුඩු ටික තියෙන්න ඕනේ මේක ස්ටීම් වෙද්දී. එතකොට ඒකෙන් එන ෆ්ලේවර් එකයි සුවඳටයි මං හරි කැමතියි. ස්ටීම් කරන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. නටෝගත වතුර ටිකක් මම භාජනයට එකතු කරා. එතකොට කාලය පොඩ්ඩක් ඉතුරු කර ගන්න පුළුවන් වතුර රත් වෙන්න යන. ඊට පස්සේ ඒක ඇතුලින් පුංචි භාජනයක් තියලා කුඩින් මෙන්න මෙයාව හරි මැද්දට වෙන්න තිබ්බා. ඊට පස්සේ පියනෙන් වැහුවා. ස්ටීම් එක ගොඩක් එන්න පටන් ගන්නකොට පියන පොඩ්ඩක් හෙලවෙන්න යනවා. ඒ කියන්නේ හොඳට තදට වැහිලා හිටින්නේ නැහැ. ඉතින් මේක හොඳට තදින් වැහුනම තමයි පුඩින් එක හොඳට ස්ටීම් වෙන්නේ. ඉතින් මම මේ විදිහට පොඩි බරක් මේ පියන උඩට දුන්නා. දැන් මේක හොඳටම ස්ටීම් වෙනවා. මේ විදිහට මම පුඩින් එක විනාඩි 40ක් විතර ස්ටීම් කරගත්තා. දැන් මම මේ විදිහට ඒක ලිපෙන් අයින් කරලා උණුවෙම කෑල්ලක රස බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට පුඩින් එක අනිත් පැත්ත හරවන්න එපා. ඉතින් මේක කූල් වෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාලා තියලා හරවන්නත් පුළුවන්. ඉතින් මගේ තියෙන හදිස්සියට මම චුට්ටක් මේක නිවෙන්න අරලා ඊට පස්සේ ෆ්ලිප් කරගත්තා. මේකට ටූත් පික් එකක් ගහන්න අවශ්‍ය නැහැ. මට අල්ලපු ගමන් තේරුණා මේක හොඳට ස්ටීම් වෙලා කියලා. ඔන්න දැන් මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. මේ වෙලාවේ මේ පුඩින් එක හරිම සුවඳයි. ඒ වගේම මංගාව තව භාජනයේ ඉතුරු වෙලා තිබුණා කැරමල් ටිකක්. ඒ ටිකත් මම උඩින් වක් කරගත්තා. ඉන් පස්සේ පුංචියට කපාගත්ත කජු ටිකක් මේ විදියට උඩින් දැම්මා. පුඩිමක් හදද්දී අනිවාර්යෙන්ම මං කජු හරි ආමන්ඩ් හරි මොන හරි නට්ස් විශේෂයක් මේ විදියට දාගන්නවා. මොකද පුඩින් එකක් මේ නට්ස් එක්ක හැපෙද්දී හරිම රසයි. මෙන්න මගේ උණු පුඩින් එකකින් කෑල්ලක්. මම ඉතින් පැණි රස කන්න ආස එක්කෙනෙක්නේ.
මේ විදියට කැරමල් ටිකක් උඩින් දාගෙන කජු හැපි පුඩිම කනකොට මේකේ තියෙන රස කියලා වැඩක් නැහැ. ඉතින් මේක ෆ්‍රිජ් එකේ දාලා ඔන්න එළියට අරගෙන කෑලි ටිකක් කැපුවා. මෙන්න එතකොට අපිට පුඩිම පේන විදිය. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ආපහු දවසක හම්බ වෙමු.